හෙලා ගයිස්, අද මං ගෙනාවා හුඟක් අය මගෙන් අහන ප්‍රශ්නයක් විදියට අයියේ ජිම් එකේදී තිබ්බ පම්ප් එක ගෙදර ගියපුවම වහින්නේ. ජිම් එකේදී තිබ්බ ඇඟ අපරාධ ගෙදර ගියපුවම නෑනේ කියලා මගෙන් හුඟක් කට්ටිය අහනවා. මං අද ඒකට උත්තරයක් විදියට ඔයාලට වීඩියෝ එකකින් අරන් එනවා. අපි බලමු මොකද්ද මේකට රීසන් එක කියලා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. හරි. අපි දැන් වර්කවුට් එකක් කරද්දී අපේ ඇඟේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඉන්ක්‍රීස් වෙනවා. එතකොට අපි දැන් ජිම් එකට ගිහිල්ලා වේට් ට්‍රේනින් වගේ එක්සර්සයිස් එකක් කරනකොට ඒ අදාළ මසල් පාර්ට් එකට අදාළව බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙනවා. එතකොට ඒ බ්ලඩ් එක අදාළ නියුට්‍රිෂන්ස් එතකොට තව ග්ලයිකෝජන් වෝටත් එක්ක ඔක්සිජන් යනවා. ඒ වගේ දේවලුත් එක්ක තමයි දැන් ඔයාලා ඔළුවෙන් මතක් කරගන්නවා. දැන් බයිසෙප් කර්ල් එකක් ගහපුවම වගේ මසල් එකේ තියෙන පම්ප් එක. ඒ පම්ප් එක ඇවිල්ලා තියෙන අර මම කලින් කිව්වා වගේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙලා තියෙන ඒ අදාළ මසල් එකේ ක්‍රියාකාරීත්වයට අදාළව ශක්තිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි අර බ්ලඩ් ෆ්ලෝ එක වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔයා දැන් වර්කවුට් එක ඉවරයි කියමුකෝ. ඉවර වෙලා ඔයා දැන් ගෙදර යනවා. ගෙදර යද්දී ඒ කියන්නේ වෝම් ඩවුන් එකක් හැම දාලා ගෙදර යනකොට දැන් ආයෙත් බයිසෙප් මසල් එක ආයෙ මේ හුඟක් වැඩ කරන්නේ නැහනේ. එතකොට අදාළ වෙන්නේ එතන හුඟක් මේ බ්ලඩ් ෆ්ලෝ එකක් තියාගන්න. එතකොට ආයෙ වෝම් ඩවුන් කරලා දැන් ගෙදර යනකොට ඇඟ වෝම් ඩවුන් වෙලා තියෙන්නේ. එතකොට ආයෙත් ඔයාගේ බ්ලඩ් සර්කියුලේෂන් එක නෝමල් වෙනවා. ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ ආයෙ අර ජිම් එකේ තිබ්බ පම්ප් එක ආයෙ ගෙදර ගියපුවම නෑ ඉතින්. ඒකට එහෙම නැති වුණා කියලා ඔයාලා ඔළුව අවුල් කරගන්න එහෙම අවශ්‍යත් නැහැ. ඒක අර නිකන් ටෙම්පරරි වෙන දෙයක්. අර නිකන් අවුලන්න ජිම් එකේ නිකන් පම්ප් එකක් දැකලා ආතල්ලක් ගන්න. කන්සිස්ටන්සි ජිම් එකට ගිහින් වර්කවුට් එක කරගන්න. මසල් මාස් එක වැඩි කරගන්න විදිය මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. මම මේකෙදි කියන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා. මම හිතනවා ඔයාලට ඔය මසල් පම්ප් එක ගැන ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යටින්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මාව ෆලෝ කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.